සාදරයෙන් පිළිගන්නවා හැමෝම අද මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඕගලන්ට ගේන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 25ක්. ඉතින් මේක ප්‍රශ්නයකට උත්තර දෙන්න වාර්තා තත්පර 5ක් ලැබෙන අතර හරියට දෙන එක් උත්තරයකට ලකුණු 4කුත් ලැබෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. අංක 1 මෙම රූපයේ දැක්වෙන පුද්ගලයා කවුද? ඔව් මේ තමයි තෝමස් අල්වා එඩිසන් මහතා. අංක 2 පෘථිවියේ ඇති මුළු රටවල් ගන්න කීයද? උත්තරේ තමයි 195. අංක 3 ඊජිප්තුවේ අගනගරය කුමක්ද? උත්තරේ තමයි කයිරෝ නගරය. අංක 4 මෙම ජාතික කොඩිය අයත් රට කුමක්ද? මේ තමයි දකුණු කොරියානු ජාතික කොඩිය. අංක 5 ඔලිම්පික් ක්‍රීඩා පවත්වන්නේ වසර කීයකට වරක්ද? උත්තරේ තමයි වසර 4කට වරක්. අංක 6 2021 ක්‍රිකට් ලෝක කුසලාන දින රට කුමක්ද? උත්තරේ තමයි ඕස්ට්‍රේලියාව. අංක 7 ඉන්දියාවේ ජාතික ගීය ලියූ පුද්ගලයා කවුද? උත්තරේ තමයි රබීන්ද්‍රනාත් tagore මහතා. අංක 8 ඇමරිකාවේ ජනගහනය අධික ප්‍රාන්තය කුමක්ද? උත්තරේ තමයි කැලිෆෝනියා ප්‍රාන්තය. අංක 9 ලෝක වනාන්තර දිනය යෙදී ඇත්තේ කවදාටද? උත්තරේ තමයි මාර්තු 21 වෙනිදාට. අංක 10 ලෝකයේ දිගම පාලම් පිහිටි රට කුමක්ද? උත්තරේ තමයි චීනය. අංක 11 පොල් ත්‍රිකෝණයට අයත් නොවන දිස්ත්‍රික්කය කුමක්ද? උත්තරේ තමයි මාතලේ දිස්ත්‍රික්කය. අංක 12 ශ්‍රී ලංකාවේ පිහිටි ස්වාභාවික වරාය කුමක්ද? උත්තරේ තමයි ත්‍රිකුණාමල වරාය. අංක 13 අප්‍රිකාව හා ආසියාව වෙන් කරන මායිම කුමක්ද? උත්තරේ තමයි සූවස් ඇල. අංක 14 දෙවන ලෝක යුද්ධය ආරම්භ කළ රට කුමක්ද? උත්තරේ තමයි ජර්මනිය. අංක 15 සූර්යාගේ සිට දුරින්ම පිහිටි ග්‍රහලෝකය කුමක්ද? උත්තරේ තමයි නෙප්චූන් ග්‍රහලෝකය. අංක 16 මේ අතරින් පළමුවෙන්ම හිරු උදාවට රට කුමක්ද? උත්තරේ තමයි ඕස්ට්‍රේලියාව. අංක 17 ලොව විශාලතම කාන්තාරය කුමක්ද? උත්තරේ තමයි සහරා කාන්තාරය. අංක 18 ලොව විශාලතම තේ අපනයනකරු කවුද? උත්තරේ තමයි චීනය. අංක 19 ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම වනාන්තරය කුමක්ද? උත්තරේ තමයි සිංහරාජ වනාන්තරය. අංක 20 ලොව විශාලතම රට කුමක්ද? උත්තරේ තමයි රුසියාව. අංක 21 අප්‍රිකා මහද්වීපයේ විශාලතම රට කුමක්ද? උත්තරේ තමයි ඇල්ජීරියාව. අංක 22 යුරෝපා මහද්වීපයේ පිහිටි දියුණුම රට කුමක්ද? උත්තරේ තමයි ජර්මනිය. අංක 23 ලොව කුඩාම රට කුමක්ද? උත්තරේ තමයි වතිකානුව. අංක 24 සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි විශාලතම ග්‍රහයා කවුද?
තමයි බ්‍රහස්පති ග්‍රහයා. අංක 25. ලෝ විශාලතම වීයපනයන කරු කවුද? උත්තරේ තමයි ඉන්දියාව. ඔන්න ඉතින් මේ වීඩියෝ එකේ අවසානයටත් අපි ආවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් ටික නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද නම් මේ වීඩියෝ සමගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.